දැන් ඕගොල්ලන්ට තියෙනවද ටාකට් එකක්? හීනයක් තියෙනවද? මං හිතනවා ඕගොල්ලෝ නොකීවට ඕගොල්ලෝ හැමෝටම යම්කිසි හීනයක් තියෙනවා කියලා. එකම දේ පුතාලට ඒ හීනය වෙත යන්න ඕන මාර්ගය බහුතරයකට නිවැරදිව තේරෙන්නේ. ඒකට තමයි අපි ඉන්නේ. ඔයාලට හීන තියෙනවා. එක එක ළමයාගේ හීන වෙනස්. දැන් මෙතන ඇති ක්‍රීඩකයෙක් වෙන්න හීන දකින්න ළමෙක්. මේ කැවිල ඉඳගත්තට ක්‍රීඩකයෙක් වෙන්න තමයි හීන දකින්නේ. තව දරුවෙක් ඉන්න පුළුවන් හොඳටම සින්දු කියන්න පුළුවන්. ගායකයෙක් වෙන්න හීන දකින්නේ. සුපර්ස්ටාර් යන්න ඉන්නේ මේ යනකන් තමයි පන් තියෙන්නේ. එක එක දක්ෂතා තියෙන දරුවෝ ඔයගොල්ලෝ. හැබැයි පුතේ අපි මේ වයසේදී එකක් මේ වයස් කාණ්ඩයේදී ඔයගොල්ලෝ පොඩි ළමයි නෙමෙයි. ඔයගොල්ලන්ට දෙයක් හොඳට තේරෙනවා. හරි වැරද්ද ඔයාට හොඳට තේරෙනවා. ඔයාට ස්වාධීන සිතුවිලි එනවා. මේ තමයි ඔයාගේ ජීවිතය වෙනස් කරන වයස් කාණ්ඩය. පළවෙනි දේ ඔයාට හීනයක් තියෙන්න ඕනේ. ඒ හීනය ශිෂ්ටද අශිෂ්ටද නෙමෙයි. හීනයක් තියෙන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ හීනය gedara අයගේ හීනය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඒ හීනෙට යන පාර ඔයා හරියට හොයාගන්න ඕනේ. දැන් මේ ඕගොල්ලෝ කවුරු හරි ඉගෙන ගන්න කැමතිද? දැන් ඔය පුතාලා කවුරු හරි ඉගෙන ගන්න කැමතිද? මේ පුතාලා කියලා මම අදහස් කරන්නේ දුවල පුතාලා දෙගොල්ලන්ට මං අහන්නේ මේ ඕගොල්ලෝ ඉගෙන ගන්න කැමතිද? අම්මලා ඉස්සරහා ඉදිරියන් කියයි ඔව් කියලා. මං නම් ඉගෙන ගන්න කැමති නෑ. මම වෘත්තියක් වශයෙන් ඉගෙනනවට මං ඉගෙන ගන්න කැමති නෑ. ඉගෙන ගන්නවා කියන එක පට්ට ඇනයක්. මම ජීවිතේ O level අන්තිම අවුරුද්දට එනකම්ම ඉගෙන ගත්තට වඩා වැඩි ශ්‍රමයක් වැය කළේ ඉගෙන නොගෙන ඉන්න ප්ලෑන් කරන්න. ඉගෙන ගන්නවට වඩා වැඩිපුරම ශ්‍රමයක් වැය කළේ ඉගෙන නොගෙන ඉන්න. ඒක ප්ලෑන් කරන්න. ඉස්කෝලේ වුණත් පීරියඩ් එකක් ඉවරුනහම ඊළඟ එකට ඊළඟ ටීචර් එනකම් හරි හිත ඇතුළෙන්ම ප්‍රාර්ථනා කරන්නේ අද එන්න එපා අද නම් එන්න එපා හරි අර කොට බිත්තිනේ තියෙන ඉස්කෝලේ ඒතර අර අයින් වල ඉද්දි පේනවා කොරිඩෝ එකේ ඈත එනවනම් හරි සැරින් සැරේට බලනවා එනවද හරි එන්න එපා ඒ කියන්නේ බලන වතාවක් පාසා කොරිඩෝ එක හිස්නම් හරි සතුටුයි ඒ කියන්නේ වැඩිපුර ශ්‍රමය වැය කරලා තියෙන්නේ ඉගෙන ගන්න නෙමෙයි ඉගෙන නොගෙන ඉන්න. උදේට උනත් ඇහැරුණාම ඇහැරෙද්දිම යන්තම් වහිනවනම් හිතට ඔළුවට එන්නේ හොඳටම වැහැපියේ යන්න බැරි වෙන්න වැහැපියේ ගම් වතුරක් ගලපිය හරි කෙලවෙලා පළ. අද නම් බෑ ඉස්කෝලේ යන්න. ගෙදර මිනිස්සෙක් හදිස්සි හරි ඇහුවොත් හෙට ඉස්කෝලේ යන්න ඕනද කියලා. මං කියන්න ඕනේ නැහැ නේ දෙන උත්තරේ ඔයා දන්නවා. මොකද ඔයත් ඒ උත්තරේ දීලා තියෙනවා. කිසිම කෙනෙක් පුතේ ඉගෙන ගන්න කැමති නැහැ. ඇත්ත කතාව ඕක. හරි. මම ඉගෙන ගන්න හරි ආසයි කියන්නේ ඔයා බයිනා. ඇයි දන්නවද ඉගෙන ගන්න අකමැති? අපිට උගන්වන හැම දෙයක්ම අපේ නෙමෙයිනේ.
ඔයා පුතේ අද වෙනකන් ඉගෙනගෙන තියෙන කිසිම දෙයක් ඔයාගේ නෙමෙයි. කවුරු හරි කරපු දෙයක් හරි කරන්න හිටපු දෙයක් හරි හොයාගත්ත දෙයක් හරි ඔයා එයා වගේ කියලා හිතමින් කියලා දෙනවා. ඔයා ඇත්තටම ආසාවෙන් ඉගෙන ගන්නේ ඔයා ගැන. ඔයා ඇත්තටම ආසාවෙන් ඉගෙන ගන්නේ ඔයා ගැන. දැන් ඊයේ දවස ඔයාට මතකයිනේ. ඊයේ දවස ඔයාට මතකයි. ඊයේ දවසේ ඔයා ඔයාගේ ජීවිත අත්දැකීමෙන් ගත්ත දේවල් ටිකක් තියෙනවනේ. අන්න ඒක තමයි ඔයාගේ අධ්‍යාපනය. ඊයේ දවසේ ඔයා ගත්ත දේවල් ටිකක් තියෙනවනේ ඊයේ දවස පුරා. ඒවා කවුරුත් බලෙන් ඔයාට ඉගැන්නුවා නෙමෙයි. දැන් මං ඔයාට ඉගැන්නුවේ මිනුමක් යනු මෙහෙම එකක්. භෞතික පද්ධතියක ඍජුව හෝ වක්‍රානුකූලවම ඉන්න පුළුවන්. ඒවට කියනවා භෞතික මිනුම්, භෞතික රාශි. භෞතික රාශි ප්‍රධාන කොටස් තුනයි. මූලික, ව්‍යුත්පන්න සහ පරිපූරක. ඊට පස්සේ මම ඒකත් කිව්වා පරිපූරක කියන්නේ උපකූලක දෙයක්. ප්‍රධාන වශයෙන් කතා කරන්නේ මූලික සහ ව්‍යුත්පන්න. මූලික කියන්නේ අර්ථ දැක්වීමක් නොමැති භෞතික රාශිය. ඕවා මේ ඔයා කැමැත්තෙන් දහන් හිටියේ නෑනේ. ඇයි? ඒවා මේ ඔයා හොයාගත් එකක් නෙමෙයිනේ. ඒ හින්දා තමයි පුතේ ඔයා ඉගෙන ගන්න හදන හැම වෙලාවකම නැත්තම් ඔයාට උගන්වන්න හදන හැම වෙලාවකම ඔයා ප්ලෑන් කරන්නේ ඉගෙන නොගෙන ඉන්න. ඒ හින්දා තමයි ඔයාට පන්තියක ඉද්දි නිදිමත එන්නේ. ඔළුව කහන්නේ. සැරින් සැරේ මෙහෙම පල්ලෙහා බලලා අරක පත්තු වෙලාද කියලා බලන්නේ. හරි. ඒ ඉඳන් ඉන්න තැන තියෙනවනේ පල්ලෙහා මෙහෙම එකක් තියලා. ඒක පත්තු වෙලාද කියලා බලනවා නැත්නම් පත්තු කරලා බලනවා. මැසේජ් ඇවිල්ලාද කින්ද මන්ද. හරි. ඒක බංකු උඩ නොතිබ්බත් පර්ස් එකේ හරි තියෙනවා. එතකොට ළමෙක් කියන කෙනෙක් ඉගෙන ගන්න ආස නැහැ. ඒකට හේතුව ඒ ළමයා ස්වභාවිකව හැදිලා තියෙන්නේ. එයා ඉගෙන ගන්නවා කියන්නේ එයා විසින් බාහිර ලෝකයේ එයාගේ පංචේන්ද්‍රයන්ගෙන් ග්‍රහණය කරලා ගන්න දේවල් හැරුණු විට ඊතුරු සියල්ල එයා ගන්නේ එයාට උගන්වද්දි වෙන්නේ ඊතුරු සියල්ල අයිති වෙන්නේ කවුරු හරි කරපු කවුරු හරි කරන්න හිතපු කවුරු හරි හොයාගත්ත දෙයක් එයාට අපි කියලා දෙන්න try කරනවා. එයාට මතක තියවන්න try කරනවා. ඒකින්ද ඔයාලකට කැමති නැහැ. ඔයා ආසයි වෙන දේවල්. ඔයාට වෙන ආසාවල් තියෙනවා. දැන් මට ඔය වයසේ තිබ්බ ආසාවක් මුලින් තිබ්බ ක්‍රීඩකයෙක් වෙන්න. ක්‍රිකට් ගහන්න. සෑහෙන අමාරුවක් තිබ්බා. පස්සේ ආසාව තිබ්බ ගොවියෙක් වෙන්න. ඕගොල්ලෝ හැමෝටම එක එක ආසාවන් තියෙනවා. ඕගොල්ලෝ දන්නවද ලංකාවේ 6 වසරෙන් දුවලා පුතාලා ලක්ෂයක් විතර එනවා ක්‍රිකට් ගහන්න. හැම ඉස්කෝලේකම 6 වසරෙන් ක්‍රිකට් ගහන්න එන්න කිව්වහම එන ළමයි ටික එකතු කරලා බැලුවා ලක්ෂයක් විතර ඉන්නවා ක්‍රිකට් ගහන්න එන ළමයි. හැබැයි එක අවුරුද්දකට මතක තියාගන්න ජාතික තලයේ ජය ගන්න එක්කෙනයි. සමහරලාට අවුරුදු 3ට 3 දෙනයි. ඒ කියන්නේ අවුරුද්දකට 3 දෙනයි. ඒතර ආ ඊළඟ අවුරුදු දෙකටම කවුරුත් ප්ලේයර්ස්ලා ඉන්නේ නැහැ ජාතික තලයට. මේ ලංකාවේ තත්ත්වය. ඔයාලම දැකලා ඇතිනේ සුපර්ස්ටාර් තරඟ වලට කීයක් එනවද? 1000 ගණන් නම්බර්ස් වලින් පටන් ගන්න මුලදී. හැබැයි අන්තිමට සුපර්ස්ටාර් වෙන එක්කෙනා පවතිනවද? නෑනේ. ඒ කියන්නේ සින්දු කියන්න 20000ක් ආවොත් එක්කෙනෙක් විතරයි අවසානයේ ගායකයෙක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ ඒකෙන් ජීවත් වෙන්න පුළුවන් තත්ත්වෙ ළඟා වෙන්නේ.
හැබැයි අධ්‍යාපනය කියන එක ඊට වඩා වෙනස්. අධ්‍යාපනයේ තියෙන විශේෂත්වය තමයි පුතේ සයන්ස් වගේ සබ්ජෙක්ට් එකක් කරන්න 10 දෙනෙක් ආවොත් ඉන් 9 දෙනෙක් සාර්ථක වෙනවා. 4 දෙනෙකුට හෝ 5 දෙනෙකුට විශ්වවිද්‍යාල වරම් ලැබෙනවා. රජයේ නිදහස් අධ්‍යාපනයෙන් අනිවාර්යෙන් 4කට වගේ ලැබෙනවා. මොකද මැත්ස් බයෝ දෙකෙන්ම ගන්න සමස්ත සංඛ්‍යාවේ එකතුව ළමයි මැත්ස් වලින් ගත්තොත් 40000ක් කරද්දී 8590ක් ගන්නවා. බයෝ වලින් ගත්තොත් 45000ක් කරද්දී 8500ක් ගන්නවා කැම්පස් වලට. එතකොට සාමාන්‍යයෙන් ළමයි 10කට 4ක් රජයේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ වරම් ලබනවා. හැබැයි C2යි S2 හෝ S3 දාගෙන එක එක පෞද්ගලික විශ්වවිද්‍යාල වලට තව දෙන්නෙක් ඇතුල් වෙනවා. තව කොටසක් C2යි S1ම හෝ ඊට අඩු රිසල්ට් එකක් තියාගෙන ඊට ආසන්න රිසල්ට් එකක් තියාගෙන ඩිප්ලෝමා වලට යනවා. අවසානයේ සයන්ස් කරන ළමයි 10කින් 9 දෙනෙක් ඉහළ වෘත්තියකට යන්න ඕන වෘත්තීය සුසුකමක් ලබා ගන්නවා. හැබැයි වෙන දෙයක් කරන්න හිතන කෙනෙක්ගෙන් සාර්ථකත්වයේ වෙන සම්භාවිතාවය හරි අඩුයි. ලක්ෂයක් හිතුවර ක්‍රිකට් ගහන්න පුතේ හරියන්නේ එක්කෙනෙක්ට විතරයි. ඔන්න ඔය යථාර්ථය මට ඕගොල්ලන්ගේ වයස් කාණ්ඩයේදී තේරුණා. ඔය කියන කතාව දැන් මම මේවට විස්තර කරපු තරම් ලස්සනට නෙමෙයි. ලස්සනට නොවුනට ඒක යම් ප්‍රමාණයකට මට ඔය වයසේ තේරුණා. එච්චර කල් ඉගෙන ගන්න අවශ්‍යතාවයක් නොතිබ්බ මට එච්චර කල් හැම වෙලෙම ඉගෙන ගන්න ගියාම ඉගෙන ගන්නවට වඩා ඉගෙන නොගෙන ඉන්න ප්ලෑන් ගහපු මට මම දවසක් කල්පනා කළා කොහොමද මම ගොඩ එන්නේ. ඒතකොට තමයි මට තේරුනේ ගොඩ එන්න තියෙන ලේසිම ක්‍රමය තමයි ඉගෙන ගන්න එක. හැබැයි මම ඉගෙන ගන්න කැමති නෑ. මයි අතර වෙනසක් නෑ. මම පන්තියේ 25 35 අතර හිටියේ O level කාලේ. A level O level අන්තිම අවුරුද්දේ මට තේරෙන්න ගත්තා මුල් මාස දෙක තුන යද්දී මේක කරන්න වෙනවා කියලා. මොකද අපි ශිෂ්‍යත්වය කරන්නේ අපිට අවබෝධයකින් නෙමෙයිනේ පුතේ. ශිෂ්‍යත්වය වා කරන්නේ ඔයාකට ඔයා ගැන අවබෝධයකින් නෙමෙයි ලොකු. හැබැයි ඔයා සාමාන්‍ය පෙළ මේ වයස් කාණ්ඩයට එද්දී ඔයාට තේරෙනවා ඔයා ගැන. සමහරලාට ඔයා කියයි එහෙම නෑද අපේ ගෙදරින් මට හැම වෙලේම පාඩම් කරන්න කියන මට මේක වෙන වදයක් වෙලා තියෙනවා. ඔය එකත් එක කාරණාවක්. ඒක වෙන කේස් එකක්. ඒක හරිම නෙගටිව් දෙයක්. ඒ කියන්නේ ළමෙක්ව කවදාවත් ඒක වැඩිහිටියෝ තේරුම් ගන්න ඕනේ දැන් කවදාවත් පුතේ ඔයාට බලෙන් උගන්වන්න බෑ. දැන් මම මෙතන උගන්වයි යද්දි සමහර දුවලත් ඉන්නවා පුතාලත් ඉන්නවා පාඩම අහන් වගේ හිටියට අහන් නෙමෙයි ඉන්නේ. මොනවා හෝ හේතුවකට මෙතන ඇවිල්ලා ඉඳගෙන සමහරලාවට මේ වයසට සයන්ස් පන්තිය ගිහින් ඉඳන් ඕනේ කියලා හිතනවත් දන්නෙත් නැහැ. මොනවා හෝ හේතුවකට ඇවිල්ලා ඉඳගෙන. ඔය පුතා විතරක් නෙමෙයි. ඔහොම මගේ පන්ති වල ගොඩක් අයියලක් කළ පහුගිය කාලේ ඉඳන් ඉඳලා තියෙනවා. මොනවා හෝ හේතුවකට ඔය ඇවිල්ලා ඉන්නවා. ඒතර මම කියන දෙයක් අහන් ඉඳලා සමහර වෙලාවට යා සමස්ත ජීවිතේ වෙනස් කරගන්න. පුතේ මම දෙයක් උගන්වද්දී ඔයාට ඉගෙන ගන්න උවමනාවක් නැත්තම් ඔයාට ඒක දැනෙන්නේ නැත්තම් ඔයාගේ වගකීමක් කියන එක මම මෙතන 18 සන්නිය නැටුවත් හරියන්නේ නැහැ. ඒක ඔයා ගන්නෙම නැහැ. මොකද මම ඕන තරම් ගුරුවරු උගන්වද්දී උගන්වන දේ රිජෙක්ට් කරලා පන්ති වල ඉඳන් ඉඳලා තියෙනවා. ඉගෙන ගන්න නැතුව ඉඳලා තියෙනවා. හැබැයි O level අන්තිම අවුරුද්දේදී තමයි මට තේරෙන්න ගත්තේ වෙන විකල්පයක් නැහැ. ඉගෙනගෙන ගොඩ දාන වෙරෙන්නේ. හැමෝටම හීන තියෙනවා. ඒ හීන වලට කෙලින්මත් යන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි ඒ හීන වලට කෙලින් යන්න තරම් අපේ ගෙවල් වල ආර්ථික හයියක් නැහැ. මට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න ඕන කියලා හීනයක් තිබ්බට ඒකට ඕන මෙහෙයීම කරන්න තරම් ගෙදර ආර්ථික හයියක් නැහැ. එහෙම තමයි ජීවිතේ.
ඔයාට ගායකයෙක් වෙන්න ඕන වුණාට, ඔයාට චිත්‍ර ශිල්පියෙක් වෙන්න ඕන වුණාට, ඔයාට චිත්‍ර ශිල්පියෙක් වෙන්න ඕන කියපු ගමන් ගෙදර මිනිස්සු අහන කතාවක් තියෙනවා. කොහොමද ජීවත් වෙන්නේ? කොහොමද ගෑණියෙකුට කන්න අඳින්න දෙන්නේ? ඇත්තටම චිත්‍ර ඇඳලා කන්න අඳින්න දෙන්න පුළුවන්. හැබැයි ඒ ලෙවල් එකට ඉගෙන ගන්න වෙනවා. පුතේ හීනවලට යන්න ඕන. හරියට පාර හොයාගන්න. එහෙම වුණොත් විතරයි ඒ හීනට යන්න පුළුවන්. මම ඔයාට කියන්නේ මං ඒ හීනෙට ගිය විදිය. මට තිබ්බේ මේ මම කියන හීනය ඔයාට දුරයි මං දන්නවා. මට තිබ්බේ එකම දේ. ඔය වයසේ මට දක්ෂතාවයක් විදිහට තිබ්බේ ගොවිතැන. මගේ ඇඟේ තිබ්බ දේ ගොවිතැන. ඒකට හේතුව අපේ තාත්තා අන්නසි කොටු කළා ඒ කාලේ. මම යන වැඩ කරන්න. ඔයාලට අන්නසි කටුවේ වුණාට මට අන්නසි කටුව වෙන්නේ නැහැ. ඇනිලා ඉවරයි. මට තිබ්බ හීනයක්. හැබැයි මම දැක්කා මට කවදාවත් ලංකාවේ ගොවියෙක් වෙලා මේ වැඩේ කොට දාන්න බෑ කියලා. මට එතෙන්දි දැනෙනවා මේක ගොඩ දාන්න තියෙන එකම විදිය ඉගෙන ගන්න එක විතරයි. එහෙනම් මම ඉගෙන ගන්න පටන් ගන්න ඕන. මම O-level අන්තිම මාස ටිකේදී ඉගෙන ගන්න පටන් ගන්නවා. මම සිස්ටම් හදාහද, ටයිම් ටේබල් හදාහද, මම පාත විවි ෂෝට් නෝට් හදාහද මම ඉගෙන ගන්න ගන්නවා. O-level හොඳ වෙලාවට ප්‍රශ්නයක් නැහැ. ලොකු කාලයක් ඉගෙන ගන්න ඕනේ. ඒක මට වඩා හොඳට මේ විදිය ඔයා දන්නවා. මාස කීපයකින් ගොඩ දාන්න පුළුවන්. හැබැයි මම ඒ ගත්ත ගැම්ම, ඒ මම ගත්ත ජීවිත තීරණය අවසානයේදී ෆ්‍රෙෂ් අය මම මොටර් ඉන්ජිනේරින් ෆැකල්ටි එකට සිලෙක්ට් වෙලා නතර වුණේ. නතර වුණා කියන්නේ අනිත් අය වගේ ගිහිල්ලා ෆේල් වෙලා ආවේ නෑ. උපාධියක් සහිතව, ගෞරව උපාධියක් සහිතව මම පාස් අවුට් වෙනවා. ලොකු ගමනක්. හැබැයි එක පොඩි තැනකින් ගත්ත තීරණයක් එක වෙනස් වෙන්නේ. එක සිතුවිල්ලකදී මම ගන්න තීරණයක් එක වෙනස් වෙන්නේ. අච්චර කල් ඉගෙන ගන්නවට වඩා ඉගෙන නොගෙන ඉන්න ප්ලෑන් ගහපු මම පුතේ පන්තියකට ගිහිල්ලා ගුරුවරයෙක් උගන්නන දේ අහන් ඉන්න පුරුදු වෙන්න ගත්තා. මම්ම පන්ති හොය හොය යන්න පටන් ගත්තා. එක එක විෂයන් සඳහා මේ විෂය කොටස ගොඩ දාගන්න කියලා. දැන් ඔයා කියයි සර් මට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ සර් අපේ ගෙදර අය ඔක්කොම හොයලා දීලා තියෙන්නේ. අපේ ගෙදර අය සම්පූර්ණ මගේ ජීවිතේ කසාද ඇරෙන්න ඉතින් ඔක්කොම ප්ලෑන් කරලා තියෙන්නේ. නෑ ඔයාලා ගෙදර අය කසාදෙත් ප්ලෑන් කරලා ඉන්නේ ඔයාට කියන්නේ නැහැ. එයාලා ඔය කසාදෙත් ප්ලෑන් කරලා තියෙන්නේ. ඔගොල්ලෝ පව් කියන්නේ ඒකනේ මම හැමදාම. ඔගොල්ලෝ පව්. මොකද මම දන්නවනේ ඔයගොල්ලෝ කොච්චර දුක් විඳිනවද කියන එක. දෙමව්පියෝ තේරුම් ගන්න ඕනේ ඔයාට බලෙන් දේවල් කරවන්න බැරි බව. ඒතර දෙමව්පියන්ගේ පැත්තෙන් කියනවා ඉතින් සර් කොහොමද මේක කරවගන්නේ? කරවගන්න විදිහක් තියෙනවා. පුතේ ඉස්සෙල්ලම ඔයාට සංවේදී වෙන්න ඕනේ මේ දේ. මම කොච්චර මෙතන උගන්වන්න හැදුවත් දැන් මම මේ උගන්වයි යදී නිදි කිරණ දරුවෝ 3-4 දෙනෙක් මම දැක්කා. කොමනෝ හේතුව මත නිදිමත ඇති. ඒතරේ නිදිමත එද්දී ඇහැරිලා ඉන්න අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ. නිදිමත එද්දී නිදිමත එන්නේ පියවර 3කට. පළවෙනි සැරේ දැනෙන්න ගන්නවා මට නිදිමත එනවා කියලා. ඕනනම් වෙනස් කළ හැකියි. දෙවෙනි පියවරේදී කොහොම ඉන්නවා. තුන්වෙනි පියවරේ කඩා වැටෙනවා. නිදිමත එන්නේ කොහොම? නිදිමත එන පියවර 3ේදී පළවෙනි පියවරේදී විතරයි නිදිමත ඕනනම් වෙනස් කරන්න පුළුවන්. දීර්ඝ හුස්මක් අරගෙන හරි වතුර ටිකක් බීලා හරි පොඩි අර භෞතික සංසිද්ධියකින් පුළුවන්. භෞතික පද්ධතිය භෞතික සංසිද්ධියක ලක්වුණොත් පුළුවන් නිදිමත අයින් කරන්න. හැබැයි භෞතික පද්ධතිය එහෙමම හිටියොත් නිින්ද යනවා. ඒකෙදි වෙන්නේ ඔයාට ඕන වුණාට හරි ඒ වෙලේ ඔය පළවෙනි නිදිමත එන සැරේදීම ඔයාට උවමනාවක් නැහැ මේක අහන් ඉන්න. ඔය කතා කරන්නේ. හරියට අර උදේට හැරෙන්නේ නැහැ වගේ තමයි. දැන් අපි හැමෝටම උදේට හැරෙන්නේ නැද්ද? සදාකල් ඔයාට කවදාවත් උදේට හැරිලා නැද්ද? අනේ මට නම් හොඳට උදේට හැරෙන දවස් තියෙනවා. නිව්සීලන්ත මැච් තියේදී මට හොඳට හැරෙනවා. පාන්දරනේ තියෙන්නේ. හරි. ට්‍රිප් එකක් යන්න තියෙනවා නම් හොඳට උදේට හැරෙනවා.
මට වැදගත් මම කැමති දෙයක් තියෙනවා නම් මට උදේ එලාම් ඕනේ නැහැ මට හැරෙනවා. ඔයාටත් එහෙම තමයි. මේ හැම දෙයකටම බලපාන දරුවෝ අපේ හිත ඇතුලේ ඒ සඳහා තියෙන කැමැත්ත. ඉතින් අපි අපේ ටාගට් එකට යන සිස්ටම් එක හදා ගන්න ඕනේ. ඉස්සෙල්ලම ඔයාට හීනයක් තියෙනවා. අපි හිතමු ඔයාට ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක් වෙන්න ඕනේ කියලා. අපි ඉස්සෙල්ලම මේක ඇනලයිස් කරගන්න ඕනේ. විශ්ලේෂණාත්මකව දකින්න ඕනේ. මට ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක් වෙන්න ඕන උනාට පුතේ ලෝකේ එක අවුරුද්දකට ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්න සිතුවිලි ඉන්න තාරුණ්‍ය ඉන්න දරුවෝ මිලියන 10ක් විතර ඉන්නවා එක අවුරුද්දකට ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක් වෙන්න හිතන. හැබැයි එක අවුරුද්දකට එක්කෙනෙක් හෝ දෙන්නෙක් තුන් දෙනෙක් උපරිම පස් දෙනෙක් විතර එක අවුරුද්දකට එළියට එන්නේ සමාජයේ. එතෙන්ට ටාගට් එකට යන්නේ. ඒ මිලියන 10ක් කෝටියකින් පස් දෙනයි. හැබැයි ඔයාට ඕන කරන ඔය ඉලක්කය වෙත යන්න ඕන. මම දන්නවා ඕගොල්ලන්ට ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක් වෙන්න වගේ ඉලක්ක නැහැ. ඔයාට ඕන කරන ඔය ඉලක්කයට යන්න ඕන නම් ඔයාට සිද්ධ වෙනවා මේකට පාත් එකක් හොයාගන්න. අන්නේ පාත් එක තමයි පුතේ අධ්‍යාපනයත් එක තියෙන්නේ. ඔයාට ගායකයෙක් වෙන්න ඕන නම් යන්නකො කැම්පස් එකට. ගියාම සම්පූර්ණ ප්ලැට්ෆෝම් එක හදලා තියෙන්නේ. ඔයාට තියෙන ප්ලේ කරන්න විතරයි. ඔයාට වගේ ටාගට් එකට යන්න ක්‍රම තියෙනවා. අපිට අපි හිතන හීන කවදාවත් පුතේ පළවෙනි පියවරෙන් ගොඩ දාන්න බෑ. එහෙම ගොඩ දාන්න පුළුවන් අපිට ඒකට ගැළපෙන පසුබිම් රටාවක් තියෙනවා නම් පසුබිමක් තියෙනවා නම්. එහෙම පසුබිමක් මම විශ්වාස කරන ඕගොල්ලන්ගේ වටත් නැහැ. ඔන්න ඔයාගේ අම්මා හරි තාත්තා හරි ගායකයෙක් හරි ගායිකාවක් නම් ඔයාට සහජයෙන් මේ හැකියාවත් ඇවිල්ලා සහ ඔයාට ඒ වටපිටාව හැදිලා තියෙනවා. ඔයාට ප්ලැට්ෆෝම් එක තියෙනවා. ඔයාට තියෙන ප්ලේ කරන්න. එහෙම බොහෝ විට නැහනේ. ඒ හින්දා ඉගෙන ගන්න ඕනේ ඇයි කියන එක ඔයා තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගැනීම කියන එක තමයි මේකේ ටර්නින් පොයින්ට් එක. අන්න එතෙන්දී ඔයා වෙනස් වෙනවා මං අර කියන විදිහට. බලෙන් උගන්නන්න බෑ දුවේ පුතේ අපිට. මට ඉගෙනුව හැකි ඔයා ගන්නෙ නෑ. ඔයාට එන්න ඕන සිතුවිල්ලක් ඔයාගේ ජීවිතේ වෙනුවෙන් මේ වැඩේ කරගන්න ඕන කියන එක ඔයාගේ ටාගට් එක වෙනුවෙන් යන්න. ඔයාට ඕනේ ලස්සන්ට ජීවත් වෙන්නනේ. සතුටෙන් ජීවත් වෙන්න. එතකොට ඔයා විසින් ඔයාට යන්න පුළුවන් පහසුම පාර හොයාගන්න. ඕන දෙයකට පුතේ අපි අකමැත්තක් දක්වන්න එක හේතුවක් තමයි අපි දන්නේ අපි ඒකට පුහුණු වෙලා නැහැ. ඒ හින්දා අපි ඒකට අකමැති. ඔයා ඔලෙවල් කාලේ ඉගෙන ගත්ත හැම විෂයක්ම ඔයාට පුළුවන්ද? බෑනේ. ඔයාට පුළුවන් විෂයන් වලින් එකක් හෝ දෙකක්. ඒ පුළුවන් එක හෝ දෙක නිර්මාණය වුණේ කොහොමද? නිර්මාණය වුණේ එක තැනකදී ඔයාට එන පොසිටිව් ෆීඩ්බැක් එකක් ඒ විෂයට අදාළව. ඒක ඉංග්‍රීසි වෙන්න පුළුවන්, ඒක ගණන් වෙන්න පුළුවන්, විද්‍යාව වෙන්න පුළුවන්. එක තැනකදී පුතේ ඔයා ඩික්ටේෂන් 10ක් ලියපු දාක ඔයාගේ පේලිය ඔයාගේ තමයි වැඩිම හරි ගියේ. ගණන් හදන්න තියෙන වෙලාවක ඔයාගේ තමයි වැඩිම ගණන් ගානක් හරි ගියේ. ඔයා තමයි මුලින්ම හදලා හරියට ගන්න පෙන්නුවේ. අන්නේන පොසිටිව් ෆීඩ්බැක් එක තමයි ඔයාගේ ජීවිතය වෙනස් කළේ. ඒ හින්දා ඔයා try කළා දිගටම ඒ தત્ත්වයේ තියාගෙන ගමන යන්න. එහෙමයි අධ්‍යාපනය කියන එක. මේක බලෙන් ලබන්න බෑ. ඔයගොල්ලෝ හැමෝටම ඔයාට ඉගෙන ගන්න එක ගැන, සයන්ස් කරන එක ගැන ආසාවක් තියෙන්න ඕන. ඔයාට සයන්ස් කරන එක ගැන ආසාවක් තිබ්බොත් තමයි අපිට මේ වැඩේ ගොඩ දාන්න පුළුවන්. ඔයාට මේ ගමන යන්න පුළුවන්. ඔයාට එන්න ඕන ඔළුවට මේක මගේ වැඩක් කියන එක. ඒක මගේ වැඩක් වුණා නම් ඔයා ඒක මැරීගෙන කරනවා. ඒකේ ප්‍රතිඵලත් භුක්ති විඳිනවා. හැබැයි ඒක ඔයාට දැනෙන්න ඕනේ. ඒතර මම කරන්නේ ඔයාට මේකට ආස හිතෙන විදිහට ෆිසික්ස් කියන සබ්ජෙක්ට් එකට ආස හිතෙන විදිහට මේක මම උගන්වනවා. සමහරවිට ෆිසික්ස් ඉගෙන ගන්න තියා සයන්ස්වත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සමහරවිට ඇවිල්ලා ළමෙක් ඉඳගන්නේ. වෙන මොනවා හරි හේතුවකට කොමර්ස් කරන්න ඉන්න ගමන් මෙහි ඇවිල්ලා ඉඳ ගන්නවා වෙන කේස් වලට. එහෙම අයියලක් කළා. ඉන්නවා විශේෂයෙන් පුතාලා ඉන්නවා. මට ප්‍රතිඵල ආපදාට ඇවිල්ලා කතා කරද්දි කියලා යනවා සර් මම මේ සර්ගේ පන්තියට ආවේ මේ ඇත්තටම මේ මම කොමර්ස් කරන්න හිටියේ මම මේ වෙන කේස් එකකට ආවේ කියලා මට සිද්ධියක් කියලා යනවා. මට පුළුවන් භෞතික විද්‍යාවට ඔයාගේ හිතේ කැමැත්තක් ඇති කරන වටපිටාවක් හදන්න.
හැබැයි අධ්‍යාපනික අවශ්‍යතාවය ඔයාට දැනෙන්න ඕන. ඔයා ඉගෙන ගනිත පුතේ ඔයාට තේරෙන්න ගන්නවා ටික ටික. ඔයා වෙනස් බව. ඔයාට වටිනාකමක් ලැබෙන බව. ඔයාට විභවයක් ලැබෙන බව. විභවය කියන්නේ භෞතික වචනයක්. මම ඒකයි පාවිච්චි කළේ ඒක. ඒවත් එක්ක ඔයාට ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්. මුලින්ම ඔයාගේ ඉලක්කය හදාගන්න. හදාගෙන ඉවර වෙලා තීරණයක් ගන්න. දෙමව්පියෝ කියන හින්දා නෙමෙයි. අපි කියන හින්දාත් නෙමෙයි. ඔයාට එන්න ඕනේ අවශ්‍යතාවයක්. මගේ ජීවිතේ මම මෙන්න මේ ටාගට් එකට මෙන්න මෙතෙන්දි මම මේ ටාගට් එක ඇචීව් කරනවා මෙන්න මෙතෙන්දි කියලා. කාලයක් ඉවසන්න වෙනවා. කාලයක් ඉවසන්න වෙනවා. ඒ ටාගට් එක ඇචීව් කරන්න. එතකොට ඒක කර හැකියි. ඉගෙන ගන්න කැමැත්තක් මට තිබ්බේ නැහැ. ගොඩ දා ගන්න ඕන හින්දා ජීවිතේ ඉගෙන ගත්තේ. හැබැයි ඉගෙන ගනිද්දී මට ඉගෙන ගන්න ආසාවක් ඇති වුණා. මම ෆිසික්ස් වලට, මැත්ස් වලට, කෙමිස්ට්‍රි වලට ලව් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒක ජීවිතේ කෑල්ලක් වුණා. ඒක ජීවිතේ කොටසක් වීම හරහා ෆස්ට් ටයිම් විභාගේ පාස් වුණා. ඔයා O level කාලේ මොන ලෙවල් එකේ හිටියත් මතක තියාගන්න. මේක පුතේ ඔයා යම්කිසි විදිහකට ඔයා පල්ලෙහාන් ඉන්නවා කියලා වාට හිතනවා නම් පළවෙනිම හේතුව ඔයා බ්‍රයිට් නැතිකම නෙමෙයි. මේ ගැන ඔයාට ආසාවක් ඇති වෙලා නැති එක. අධ්‍යාපනික ආසාවක් අපිට ඇති විය යුතුයි. එතකොට තමයි මේ වැඩේ කොට දා ගන්න පුළුවන්. එතෙන්ට ඔයා සකස් වෙන්න ඕනේ. මොකද මට ඔයාලව හදා ගන්න පුළුවන් පළවෙනි මාස 6ේදී. පළවෙනි මාස 6 ඉවර වෙද්දි මෙතන ඉන්න ඕනේ ඉගෙන ගන්න ළමයි. ඉගෙන ගන්න කියන්නේ දෙමව්පියෝ ටයිම් ටේබල් හදලා දීලා අයියලා අක්කලා ටයිම් ටේබල් හදලා දෙන්න ළමෙන් නෙමෙයි. ඔයා විසින්ම මේ වැඩේ කොට දා ගන්න. ඔයාම අපෙන් වැඩ අරගෙන මේ වැඩේ කොට දා ගන්න try කරන කෙනෙක්. ඔයාම ප්‍රශ්න හොයන් ඇවිල්ලා සර් මේක තේරෙන්නේ නැහැ. එක්ක අපේ හෙල්පින් හෑන්ඩ් එකට දාන අයියේ මේක හදලා දෙන්න මේක හදලා දෙන්න. හරි දවසට ප්‍රශ්න 10ක් 15ක් දානවා. දාදා අහනවා මේක කොහොමද වෙන්නේ මේක කොහොමද වෙන්නේ. එතකොට අපිට උදව් කළ හැකියි. හැබැයි ඔයාගේ හිත ඇතුලේ මේ ගැන අවශ්‍යතාවයක් මතුවෙන්න ඕනේ. ඔයා එක එක විදිහට ඉන්නවද වෙද්දී. සමහරලාට ඔයා දිහා කවුරු හරි සමාජයෙන් දැක්කොත් හරි ගෙදර මිනිස්සෙක් දැක්කොත් හරි කියයි. මේක මෙහෙමයි මේක ඉගෙන ගන්න නැහැ කියලා. ඔහොම බෑ මෙහෙම වෙන්න ඕනේ නෑ. මම ඔයාව වෙනස් කරන්නේ නෑ. මම ඕගොල්ලෝ කාවවත් වෙනස් කරන්නේ නෑ. ඔයාලා වෙනස් වෙන්න අවශ්‍ය වටපිටාව හදන එකයි මම කරන්නේ. ඔයාලා ටික ටික හිතෙන්න ගනේ. මට මෙන්න මෙතෙන්ට මම යන්න ඕනේ කියලා. දැන් අහගන්න.